ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඔබත් එක්ක කතා බහ කරන්නට යන්නේ අපේ ජීවිතවලට කොහොමද සතුට කියන දේ ලබා ගන්නෙ කියන කාරණාව ගැන. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපේ ජීවිතවලට සතුට කියන දේ අත්‍යවශ්‍යම කාරණාවක්. ඔබ තරුණයෙක් විදිහට මම ඔබෙන් අහන ප්‍රශ්නය තමයි අපි කොයි විදිහටද මේ සතුට කියන දේ ජීවිතේට ළඟා කරගන්නේ? ඉතින් ලෝකේ අපිට ඕන විදිහට වෙනස් වෙන්නේ අපි දැනගන්න ඕන සතුට කියන දෙයට මොන බාධකාවක් ඒවා මැඩගෙන ඉදිරියට යන්න. ඉතින් සතුට කියලා කියන්නේ මොකක්ද? හොඳ රැකියාවක්, හොඳ ආදායම් මාර්ගයක්, ඒ වගේම තමයි හොඳ වාහනයක්, හොඳ පෞල් ජීවිතයක්, හොඳ විවාහයක්, හොඳ සැමියෙක්, හොඳ බිරිඳක්. ඉතින් මේ දේවල් මොකද සතුට කියලා කියන්නේ? ඉතින් මේ දේවල් සතුටට ඕන තමයි. හැබැයි මේවා ගමනාන්තයක් බවට පත් කරගන්න හොඳ නැහැ. එහෙම වුණොත් වෙන්නේ නොලැබෙන සතුටක් වෙනුවෙන් කාලය ගත කිරීමට සිදුවීම. ජීවත් වෙනකොට ප්‍රශ්න ගැටලු නැති කවුරුත් නැහැනේ. හැමෝටම ප්‍රශ්න එනවා. ඉතින් හැමදාම ප්‍රශ්න, බාධක, දුක්ඛම් කටළු කියලා ඉන්නේ නැතුව පැමිණෙන දුක් පැණි රසයි කියලා හැමදාම සතුටින් ඉන්න එක තමයි හොඳම දේ. මම යෝජනා කරන්නේ හැමදාම සතුටින් ඉන්න කියලා.